තුල අරගෙන මේ පොකුණත් පූජා කළා. අයිති වුණා. නමුත් මෑත වාගේ මේ පොකුණ දකින්න තිබුණේ අඹ වේනයි දැන්. මේ අඹ වේන හාරණ ජපන් පුරා විද්‍යාඥයෝ මේ ජේතවන පොකුණත් උඩින් තියෙන සංගාවාත පන්සල් හොයාගත්තා. බලන්න නැගිටින පැත්තේ පඩිපෙළ මේ තියෙන දකුණු පැත්තේ අර තියෙන්නේ බටහිර පැත්තේ. පඩිපෙළවල් තුනකින් බහැලා පීනලා නාන්න. දැන් වස්තාන කාලේ අර උඩපඩිය දක්වාම වතුරේ. මේ විදිහට තමයි නිර්මාණය කළා තියෙන්නේ. දැන් එහෙමනම් මේ ආවාසය ලැබූ ලංකාවේ බෞද්ධ රජවරු කුට්ටම් පොකුණ හදලා පූජා කළා. අනුරාධපුර පොළොන්නරුවට ගියාම දකින්න පුළුවන්. ඒ වයි හාමුදුරුවෝ පීනලා නානවා දැකලා රජවරු සතුටු වෙන්නේ. ඒ අතීතයේ දිනුන නැහැ කියන කාලේ නේ. දැන් දිනුන කියන 21 වෙනි සියවසේ ඔබේ ගමේ පන්සලේ මේ වගේ පොකුණක් තියෙනවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ පීනලා නානවා දකින්න කැමතිද? කැමති නැහැ. ඒක තමයි 21 වෙනි සියවසේ අපේ දිනුන නේද? හොඳයි. විශාඛා මහ උපාසිකාව ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වස්නිමමේ වඩින විට හැමදාම දානි පූජා කළා. එදා දානේ සකස් කරමින්ම විශාඛාවෝ වැඩකාර ගෑණි කෙනෙකුට කිව්වා ජේතවනාරාමයට ගිහිල්ලා හාමුදුරුවෝ වඩම්මන් එන්න. ගෑණි කෙනා ආවා. එනකොට මේ ඊයේ වගේ අකල් වැස්ස කීයේ නියම වැස්සක් නෙමෙයි අකල් වැස්සක් දැස්සේ. අකල් වැස්සක් වැහලා පීරිවලුත් වතුර වැටුණා. ඒ වයින්ුත් හාමුදුරුවෝ නානෝ මේ ඒ වයින්ුත් නානෝ මේ පොකුණෙත් නානෝ හැමතැනම බැලුවා. හාමුදුරුවෝ නම් පේන්නේ නැහැ. ගියා. විශාඛාවට කිව්වා විශාඛාවනේ හාමුදුරුවෝ නම් දැක්කේ නැහැ. නිගන්ඨයෝ නම් තැන් තැන් වල නානෝ දැක්කා. තව ටික වෙලාවකට පස්සේ විශාඛාව කිව්වා දැන් ඵලයන් හාමුදුරුවෝ වඩම්මන් වරෙන් කියලා. දෙවෙනි වර සේවිකාව ගෑනු කෙනා එනකොට හාමුදුරුවෝ පාත්‍රාත් ඇතිව ඕලිමට පේලියට වඩින්නට දානෙට සූදානම්. දානට වඩම්මන් ගියා. දන්වලවල නිමයි. බුදුහාමුදුරුවෝ දැන් අනුමෙවුණු බණ කියන්න හදන විට විශාඛාව බුදුහාමුදුරන්ට වැඳලා කියනවා බුදුහාමුදුරනේ අපේ හාමුදුරන්ට නාන කොට අඳින්න නාන කඩයක් කරනු දැන වදාරන්න කියලා. ආ